ස්ථානයේ කම්පන කුඩු එකක් සෑදෙනවා. එවිට මේ තරංගය තන්තුව දිගේ සම්ප්‍රේෂණය වීම නිසා තන්තුවේ අනෙක් කොටසේ දිග දෙගුණයක් ඇති බැවින් එම කොටස තුළ කම්පන කුඩු දෙකක් සෑදෙනවා. අපි පරීක්ෂා කරමු. දැන් මා ඉදිරියේ තිබෙන්නේ සංවෘත අනුනාද නලය භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය පරීක්ෂණාගාරයේදී සොයන උපකරණ කට්ටලයක්. මේ සඳහා මේ සංවෘත අනුනාද නලය ලෙස අපි මේ නලය යොදාගෙන තියෙන මේ ජලය සරාව කිල්වා. දැන් මේ ජලය මායිම සංවෘත කෙලවර. දැන් අප මුලින්ම සංඛ්‍යාතයේ වැඩිම සාසුර කම්පණය කර මේ වායු කන්දර ඉහළින් ලැබුව විට වායු කන්ද කම්පණය විය යුතුයි. දැන් ටිකෙන් ටික මෙම නලයේ දිග වැඩි කරනවා. දැන් ඉතා සිවින් ශබ්දය ඇසෙන්න පටන් ගන්නවා. නමුත් ඒ උපරිම අවස්ථාව නොවේ. දැන් අපිට ප්‍රමාණවත් ශබ්දයක් ලැබෙනවා. මේ උපරිම අවස්ථාවද යන්න පරීක්ෂා කිරීම සඳහා අප නලය තවදුරටත් ටිකෙන් ටික එසවිය යුතුයි. එවිට අපට එය තෝරාගත හැකියි. මොකද උපරිම අවස්ථාව පසු කර නැවතත් නලය එසවුවහොත් එවිට ශබ්දය අඩු වෙනවා. ඒ නිසා උපරිම අවස්ථාව අපට නිවැරදිව තෝරාගත හැකියි. දැන් කලින් අවස්ථාවට වඩා ස්වල්පයක් හඬ අඩු වුණා. ඒ නිසා නැවත මා නලය තවත් ස්වල්පයක් පහත් කරනවා. දැන් මා යොදාගත්තේ හර්ට්ස් 512 දක්වන සරසුල. දැන් මේ සරසුල සඳහා මුලින්ම ලැබුණු උස්හඬක් ලැබෙන අවස්ථාව මූලික දාන අනුනාද අවස්ථාව වශයෙන් අපට ලැබී තිබෙනවා. දැන් අප ඊළඟට කළ යුත්තේ මෙම නලයේ දිග හෙවත් මේ වායුකෝදයේ දිග මැනීමයි. ඒ සඳහා මා අතේ තිබෙන මේ මීටර රූල භාවිත කළ හැකියි. මේ සඳහා පාඨාංක වශයෙන් අප ගත යුත්තේ මීටර රූල මේ අතර තබා මෙම ජල මට්ටමේ පාඨාංකය වායුකන්දේ පහළ පාඨාංකය ලෙසත් නලයේ කෙළවර පාඨාංකය ඉහළ පාඨාංකය ලෙසත් පාඨාංක දෙකක් ගත යුතු වෙනවා. එසේ ලබා ගන්නා පාඨාංක දෙකේ අන්තරය මගින් මේ වායුකන්දේ දිග නිවැරදිවම ලැබෙනවා. දැන් අපි මුලින්ම හර්ට්ස් 512 සරසුලට මෙසේ ලබා ගත්තා. දැන් ඊළඟට සංඛ්‍යාතයේ අඩුවන පිළිවෙලට තවත් සරසුල් 6ක් පමණ සඳහා
මෙම අනුනාද අවස්ථා ලබාගෙන එම දිගවල් ලබා ගැනීමෙන් අප ඉදිරිපත් කළ පත්‍රිකාවේ අන්තිමට ප්‍රස්තාරයක් නිර්මාණය කර එම ප්‍රස්තාරය අනුක්‍රමණය මගින් වාදයේ ධ්වනි ප්‍රවේගය සඳහා නිවැරදි අගයක් අපට ගණනය කළ හැකි වෙනවා. දැන් මා විසින් හර්ට්ස් 512 සරසුලෙන් පසු හර්ට්ස් 480 සරසුල තෝරා ගන්නවා. මේ හර්ට්ස් 480 සරසුල සඳහා පරීක්ෂණ කිරීමේදී නැවතත් නලය මුල සිටම එසවිය යුතු යන්නේ නැහැ. මේ අවස්ථාවට වඩා 512 අවස්ථාවට වඩා තරංගායාමයේ ස්වල්පයක් වැඩි නිසා එවිට ලැබෙන දිග 512 දිගට වඩා ස්වල්පයක් වැඩි. මේ නිසා මා නැවත නලය ඔසවන්නේ මෙම අවස්ථාවේ සිට ස්වල්ප දුරක්. අපේ නැවතේ සිදු කර බලමු. දැන් ඉතා පැහැදිලිව දක්නට ලැබෙනවා මෙම හර්ට්ස් 480 සරසුල සඳහා නැවත අනුනාද අවස්ථාව ලැබුණා. මේ අනුව එම සරසුල සඳහාද දිග ලබාගත හැකි. මේ අන්දමට සරසුල් 6ක් සඳහා පමණ අප පරීක්ෂණ සිදු කර පාඨ අංක 6ක් ලබා ගැනීමෙන් වායු පන්දේ දිග අදාළ එල්ලගයන් ලබාගත හැකි. එවිට ප්‍රස්ථාරය ඇඳීමෙන් අපට වාතයේ ධ්වනි ප්‍රවේගය ගණනය කළ හැකි වෙනවා. පරීක්ෂණාගාරයේදී විවෘත අනුනාද නලයක් භාවිතයෙන් ධ්වනි ප්‍රවේගය සෙවීමේ පරීක්ෂණ ඇටවුමක් දැන් මා ඉදිරියේ පවතිනවා. මෙතෙන්දී දිග වෙනස් කළ හැකි විවෘත නලයේ වශයෙන් දෙකලවර විවෘත නලයක් තිබෙනවා. මේ නලය තියෙන්නේ තනි නලයක් නෙමෙයි. එකක් තුල එකක් යැවිය හැකි විදියට. ඔබට පේනවා මේකේ මේ නලය එළියට ගැනීමෙන් මේ දිග වෙනස් කළ හැකි බව. දැන් මම මුලින්ම හර්ට්ස් 512 සරසුල සඳහා එම නලයේ දිග වැඩි කරමින් මේ 512 සරසුල කම්පණය කර මෙම ස්ථානයේ තබනවා. අපේ පරීක්ෂා කරමු. දැන් වායු පන්ද කම්පණයේදී ශබ්දයක් ඇතුණාට මෙය තාම මූලික තාණයේ වශයෙන් සලකන්න බෑ. අපි උස්සනක් ලැබෙන තෙක් මේ පරීක්ෂා කළ යුතු වෙනවා. දැන් මුල් අවස්ථාවේ ශබ්දය වැඩි. අපි තවත් මෙහි දිග ස්වල්පයක් වැඩි කර බලමු. දැන් උපරිම ශබ්දයක් ලැබෙනවා. මා නැවත මෙහි දිග තවත් වැඩි කළොත් සිදුවන්නේ කුමක්දයි පරීක්ෂා කරමු. දැන් තේරෙනවා ශබ්දය අඩු බව. මේ නිසා මා මුලින් තිබූ අවස්ථාවට නැවතපත් කරනවා. දැන් මේ අවස්ථාවේ විවෘත නලයේ හර්ට්ස් 512 සරසුල සඳහා නියම අනුනාද අවස්ථාව මූලික දානේ අනුනාද අවස්ථාව වශයෙන් අපට සැලකිය හැකියි. ඉන්පසු ඊළඟ සංඛ්‍යාතයේ අඩු සරසුල අපේ විද්‍යාගාරයේ ලබාගත හැක්කේ හර්ට්ස් 480යි. එම හර්ට්ස් 480 සරසුල සඳහාද මෙම නලයේ මූලික දානේ ලබා ගැනීමට අප ක්‍රියා කරමු. මුලින්ම මෙම දිගට හර්ට්ස් 480න් අනුනාදයක් ලැබෙයිදයි මුලින්ම පරීක්ෂා කරමු.
ලැබෙන ශබ්ද ඊට අඩුයි. මේ නිසා නැවත දිග වැඩි කරමු. දැන් ශබ්දේ ටිකක් කලින්ට වඩා වැඩි. නමුත් අප නියම අවස්ථාවේ එනතෙක් නලයේ දිග ටිකෙන් ටික වැඩි කරනවා. දැන් ක්‍රමයෙන් ශබ්දේ වැඩි වෙන බව ලැබෙනවා. අප අවසානයේ නියම අවස්ථාව ලබා ගන්නවා. දැන් මෙම උපරිම අවස්ථාව උපරිම ශබ්දය ලැබෙන අවස්ථාව එම අවස්ථාව මූලික දානයේ අවස්ථාවල සලකන්න පුළුවන් ගස් 480 සරසුල් සඳහා මේ අන්දමට ඉතිරි සරසුල් සඳහා එනම් සරසුල් 6ක් සඳහා පමණ නලයේ දිග මෙතැන් සිට තවත් වැඩි කරමින් මූලික දාන අනුවාද අවස්ථාව ලබාගත් විට අපට එම එක එක් අවස්ථාවලදී විවෘත නලයේ දිගේල් අගයන් ලබාගෙන පත්‍රිකාවේ දැක්වෙන අන්දමට ප්‍රස්ථාරය ඇඳීමෙන් එම අනුව වාතයේ ධ්වනි ප්‍රවේගය ගණනය කළ හැකි වෙනවා.